අද දවසේ අපි ඉන්නේ ඉතාලි සංචාරයේ. අද ආව ලස්සන ටිකක් වෙනස් විදිහේ ගමකට. ඉතාලිය එනවා නම් මේ තැන අමතක කරන්නම එපා. මේ තියෙන්නේ වහලේ. තනිකර ගල් වලින් හදලා තියෙන්නේ. කනවා බොනවා සින්දු කියන හැරෙන්න ඉතාලිය තරම් තැනක් කොහෙද? මේ වගේ ටවුන් එකක් ඇත්තටම ලෝකේ තියෙන්න පුළුවන්ද? සුදු පාට ගල් වලින් හදපු ගෙවල්. කෝන් ෂේප් වහලවල්. ඒ වගේ මුදුනේ එක එක જાතිය ඇඳපු සංකේත. එක දිගටම තියෙන රවුම් ගල් වලින් හැදුණු ලස්සන පාරවල්. දෙපැත්තේ පාට පාට විසිතුරු බඩු වලින් පිරුණු කඩ. ඇත්තටම මේක නම් සුරංගනා කතාවක් වගේ. ඒ තරම්ම ලස්සනයි. ඉතින් මේ තමයි ඉතාලියේ ලස්සනම ගම. ඇල්බෙරෝ බෙලෝ. වෙල්කම් කියලා පිළිගන්නවා අද travel with family යාත්‍රා අපේ YouTube channel එකට. ඉතින් අද දවසේ අපි ඉන්නේ ඉතාලි සංචාරයේ. අද ආව ලස්සන ටිකක් වෙනස් විදිහේ ගමකට. එන්න ආසාවෙන් හිටපු තැනකට. ඒ වගේම ඉතාලිය එනවා නම් මේ තැන අමතක කරන්නම එපා. ලස්සන ගෙවල් වගේක් තියෙනවා. ඔයගලන්ට ඈතින් කොහෙද? අතින් පේන්නේ මේ ගම්මානය මේකේ ගෙවල් 1500ක් විතර තියෙන. ඉතින් අද දවසේ අපේ සංචාරය අපේ ටුවර් එක යන්නේ මේ ඇල්බෙරෝ බෙලෝ කියන ගම්මානයේ හරි ලස්සන ගෙවල් වගේකට. අපි ඇවිල්ලා මෙතන තමයි නැවතුනේ. මෙතන අපි දවස් දෙකක් මෙහි ඉන්නවා. රැඳිලා ඉන්න අද අපිත් එක්ක මේ travel with family යාත්‍රා අපේ ඉතාලි සංචාරය. මේ තමයි ඉතාලියේ තියෙන ලස්සනම ගම. ඔන්න ඉතින් travel with family යාත්‍රා අපි ඉන්නේ 1996 ඉඳලා UNESCO ලෝක උරුමයක් වෙච්ච ඉතාලියේ තියෙන ඇල්බෙරෝ බෙලෝ වල. අපි ඇල්බෙරෝ බෙලෝ ගියේ ඉතාලි ෆ්ලොරන්ස් වල ඉඳලා. ට්‍රේන් එකේ තමයි ගියේ. හරියටම කිව්වොත් පැය 7ක් 8ක් විතර අපිට ගියා. කිලෝමීටර් 680ක් විතර අපිට තිබ්බල් ෆ්ලොරන්ස් වල ඉඳලා බාරි වලට යන්න. ගොඩක් වෙලාවට අපි ඩොමෙස්ටික් ෆ්ලයිට් ගන්නවට වඩා කැමති ට්‍රේන් එකේ යන්න. මොකද එක එක රටවල පරිසර වෙනස්කම්, දේශගුණ වෙනස්කම් බල බල යනකොට ඇත්තටම මේක වෙනමම එක්ස්පීරියන්ස් එකක්. මං හිතන්නේ ට්‍රැවල් කරන්න ආස කෙනෙකුට ඒ අත්දැකීම ජීවිතේට නම් අමතක වෙන්නේ නැහැ. ඔන්න ඉතින් ඒ සුරංගනා කතාවේ අපි හැමෝම ආස කරන ඒ ලස්සන ගෙවල්. ට්‍රූලි ගෙවල්. ඉතින් මේ කෝන් ෂේප් ගෙවල් 1500ක් විතර මේ ඇල්බෙරෝ බෙලෝ ගමේ තියෙනවා. ඇත්තටම ඉතින් මේක පළවෙනි පාරට දකිනකොට නම් මේ ඇත්තක්ද කියලා හිතෙනවා. ඒ තරම්ම ලස්සනයි. ඔන්න ඉතින් ඔයගලන්ට මේ කියන කතාව අහපුවම නම් ටිකක් පුදුමත් හිතෙයි. 15 වෙනි සතවර්ෂයේ මේ ප්‍රදේශයේ වැඩවසම් පාලනයක් තමයි තිබ්බේ. ඉතින් ඒගොල්ලන්ට ඕන වුණේ නැහැ මේ ප්‍රොපර්ටි වලට ටැක්ස් ගෙවන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ රාජධානියට. හරියටම කිව්වොත් Kingdom of Naples. කාරණය නම් හරිම සුවිශේෂයි. මොකද මේ ගෙවල් හැදුවේ කිසිම සිමෙන්ති වර්ගයක් පාවිච්චි කරන්නේ නැතුව. නිකම්ම ගල් වලින් තමයි හදලා තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවද ඒගොල්ලෝ ඇයි එහෙම කරේ කියලා? ඔය ඒ කාලේ හිටපු රොයල් ඉන්ස්පෙක්ටර්ස්ලා ටැක්ස් එකතු කරන්න එනවා කියලා ආරංචි වෙච්ච ගමන් මේ ගෙවල් වල හිටපු කට්ටිය මොකද දන්නවද කරේ? ඉක්මනින්ම පැනලා මේ ගෙවල් ටික ඉක්මනින්ම කඩලා දැම්මා. මොකද හදලා තියෙන්නේ සිමෙන්ති නැතුව නිකන් ගල් වලින්නේ. ඒ නිසා ඇත්තටම මේ ගම తాවකාලිකව හදපු එකක්. ඒ කාලේ එහෙම වුණාට ඉතින් දැන් වෙනකොට ඒ කියන්නේ 1996 ඉඳලා ඒක UNESCO ලෝක උරුමයක්. දැන් මේ ගෙවල් වල මේ තියෙන්නේ වහලේ. තනිකර ගල් වලින් හදලා තියෙන්නේ. වහල. උඩට යන කෝන් එක වගේ තියෙන්නේ. ඉතින් ටූලි හවුස් කියන ඒවා පොත්වල තියෙන කතන්දර වගේම තමයි ඒ වගේ තමයි හරිම ලස්සනයි. ගොඩක් ලස්සනයි. දැන් කියන්නද තවත් විශේෂ දෙයක්. මේ ඇල්බෙරෝ බෙලෝ ඔයගොල්ලෝ විසිට් කරනවා නම් යන්න තියෙන හොඳම මාස තමයි අප්‍රේල්, මැයි, සැප්තැම්බර් කියන්නේ.
මොකද එතකොට ලස්සනට මල් පිපිලා හරිම ලස්සන ක්ලයිමට් එකක් තියෙනවා. ගෙවල් තිබුණට ඉතින් දැන් මෙතන වැඩිපුර තියෙන shops. ඒ කියන්නේ එක එක જાති ornaments, එතකොට රෙදි, ගොඩක් දේවල්. ඒ හැම දෙයකම පාටවල් ගත්තාම ඇත්තටම හරිම ලස්සනයි. ඒවා ඒ පරිසරෙත් එක්ක එකතු වුණාම ඊටත් වඩා ලස්සනයි. ඉතින් අපිත් උදේම ගියපු නිසා අපිටත් නිදහසේ මේ හැම දෙයකම ඇවිදින්න වෙලාව තිබුණා. 10ට කලින් ඉන්න හොඳ නිදහසේ බලන්න මොකද දැන් වෙනම crowd එක day tours මේකට එනවා කට්ටිය මේ එතකොට පිරෙනවා. අපි එන වෙලාවේ කවුරුත් හිටියේ නැහැ. දැන් සෑහෙන ලොකු සෙනගක් අනිත් ඉන්නවා. shops උත් හරි පොඩි. පොඩි. එතකොට කීප දෙනෙකුට ඇතුලේ ගිහිල්ලා ඉන්න අමාරුයි නේ. අමාරුයි. ඉතින් මේකේ තියෙන මේ Sony shop එකේ තියෙන ගොඩක් දේවල් දැන් මේවා හැම යුරෝ 6ක් විතර වෙන්නේ. මේ පොඩි පොඩි ලස්සන වීදුරු කියනවා යුරෝ 2යි. යුරෝ 2යි කියන්නේ ලංකාවේ වලින් ඉතින් ගත්තොත් සාමාන්‍ය කෙල් 700ක් විතර වෙන්නේ. යුරෝ 10ට තියෙන ඒවා තියෙනවා. වැඩේ තියෙන්නේ මේ කොහොමද අරගන්නේ කියන එකනේ. මේ ලස්සන ඒවා තියෙනවා මේ වගේ ඒවා. මේකක් යුරෝ 10ක් කියන්නේ සාමාන්‍ය රුපියල් 3000ක් විතර. 3000 දැන් 3200ක් විතර වෙනවා. සොක්ස් තියෙනවා. සොක්ස් තියෙනවා. පවුචස් තියෙනවා ඒ වගේ මේක කැරක්ටර්ස් හදපු ඒවා තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම Sony SB මේවත් හරි ලස්සනයි නේ. මේ Albero Bello truly කියන්නේ මේ house වලට කියන නම. ඒ වගේම ෆොටෝ ෆ්‍රේම් එක තියෙනවා. මේ ෆොටෝ ෆ්‍රේම් එකක් යුරෝ 8ක්. ඇත්තටම පොඩි ගණන්. එච්චර ලොකු ගණන් නෑ. මේ Albero Bello වල simple dishes තමයි තියෙන්නේ. එක්කෝ handmade pasta, එහෙම නැත්නම් olive oil, cheese මෙන්න මේ වගේ දේවල් පාවිච්චි කරලා තමයි ඒගොල්ලන්ගේ food culture එක තියාගෙන හිටියේ. එච්චර ලොකු මිල ගණන් වුණෙත් නැහැ ඒගොල්ලන්ගේ කෑම බීම. අපි ඇවිදගෙන යද්දී අපිට හමුණා panoramic view එකක් ගන්න ලස්සන තැනක් නේ. shop එකට උඩ තට්ටුවේ තිබ්බේ හරිම ලස්සනයි වටේට අපි ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඔක්කොම මෙතෙන්ට වටේ තියෙන houses 1000 ගානක් පේනවද මන්ද? වහලවල් ටික පේනවා. ඔයගොල්ලන්ට පේන ඇති. හරි ලස්සනයි. හොඳ view එකක් තියෙන තැනක්. ඔයගොල්ලන්ට එනවා නම් බලන්න එහෙම panoramic view එකක් ගන්න පුළුවන් තැනක්. photos වලටත් ලස්සනයි, videos වලටත් ලස්සනයි. අනිත් එක තමයි මේ Albero Bello වල තියෙන ගෙවල් දැන් ගොඩක් හොටෙල්ස් කරලා තියෙනවා. ඉතින් අපි දවස් දෙකක්ම නතර වුණා මේ ලස්සන ට්‍රෝලි ගෙදරක. ඕගලන්ට ඒ වීඩියෝ එක අපි වෙනමම අරගෙන එන්න. ඒ නිසා දිගටම රැඳලා ඉන්න මේ travel with family යාත්‍රා. පල්ලෙහාට ගත්තාම ගෙවල් ටිකත් එක දිගට පල්ලෙහාට පේනවා ඔක්කොම ටික. ඒ වගේම තියෙනවා. රෙස්ටොරන්ට්ස් ඕන තරම් තියෙනවා කන්න බොන්න. ඒ වගේම ගලාටෝ ඒක දාති දේවල් තියෙනවා. ඉතින් ඔයගලන්ට එනවනම් උදේ 10ට කලින් පටන් ගන්න කලින් කිව්වා වගේ දැන් ටිකක් රස්නේ වැටිලා කනවා බොනවා සින්දු කියන හැරෙන් ඉතාලිය තරම් තනක් කොහෙද පිටිපස්සට ආවම පේනවනේ.
අපේ තියෙන වචනයක් මේ හම්බුණා වෙන්දේසි. වෙන්දේසි කරන්න එහෙම නැත්නම් විකුණන්න තියෙන ගෙදරක්. නම්බර් එකකුත් තියෙනවා. නම්බර් එකකුත් තියෙනවා. ඕනනම් ඔන්න කතා කරලා බලන්න පුළුවන්. වෙන්දේසි කරන ගෙදරක් තියෙනවා. ගාන දන්න කතා කරලා බලන්න නම්බර් එක තියෙනවා. හොඳ chance එකක්. ලංකාවට හොඳ අයිඩියා එකක් ඈ. මල් පිපෙන්නේ නැත්නම් බෝ එකක් ගැට ගහන්න හැම ගහකම අපිට බැලුව බැලමට පේන මල් පිපිලා වගේ. ඒකට බෝ එකක් තමයි ගැට ගහලා තියෙන්නේ. සමහරට මල් පිපෙනවා ඇති සමයකදී මේ දවස්වල මල් අඩු වැඩි. බලන්නකො ඉතින් ඇල්බෙරෝ බෙලෝ රෑ වෙනකොට තවත් කොච්චර ලස්සනද කියලා. ඉතින් අද ඇල්බෙරෝ බෙලෝ ඉඳලා ඔයගොල්ලොත් එක්ක ගෙවන අන්තිම තප්පර කීපය තමයි මේ ගෙවිලා යන්නේ. ඉතින් ලෝකේ තියෙන ලස්සන තැන් බලන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් අමතක කරන්න එපා subscribe කරන්න මේ travel with family යාත්‍රා. ඉතින් ආයෙත් දවසක අලුත් රටක තවත් ලස්සන තැනක ඉඳලා ඔයගලන්ව හම්බ වෙන්න එන්න. මේ travel with family යාත්‍රා. ගිහින් එන්න.